මිථුන ලග්නධාරී ඔබ මිථුන ලග්නධාරියාගේ ලග්නාධිපති වන්නා වූ බුධ මේ අවස්ථාවේදී පුණ්‍යස්ථානයේ ගමන් කරන බැවින් මෙම මාසයේ මාර්තු 15 සිට 31 දක්වා ඔබට ඔබගේ කටයුතු කාරණා ඒ ආකාරයෙන් කරගෙන යාමටත් ගුරු ඔබගේ පළවැන්නේ සිටින නිසා හත්වැන්නාධිපති පළවැන්නේ සිටින නිසා දෙමව්පියෝ දරුවන්ට විවාහ බලාපොරොත්තු තිබිලා විවාහ නොපෙනෙන පැත්ත තිබුණා නම් විවාහ සම්බන්ධව බාධක තිබුණා නම් විවාහ නොවන පැත්තක් තිබුණා නම් අන්න ඒ වගේ දේවල් වලට දෙමව්පියන්ට සතුට වෙන්න පුළුවන් කාලයක් මිථුන ලග්නධාරී දරුවන්ගේ විවාහ ජීවිතයට යම්කිසි විදියකින් හරි පැත්තක් පෙන්වන කාලයක් උදා වෙනවා. ඒ වගේම කිව්වොත් පුණ්‍යස්ථානයේ මිථුන ග්‍රහයන් 4 දෙනෙක් සිටින බැවින් ඔබට හදිසි විදේශ ගමන් යෙදෙන්නට පුළුවන්. ඒ කියන්නේ නොසිතූ ආකාරයෙන් විදේශගත වීමේ හැකියාවත් අධ්‍යාපනය කරන දරුවන්ට උසස් අධ්‍යාපන කරන දරුවන්ට යම්කිසි මඟක් පෑදීමත් ඊට වඩා ඉහළට යම්කිසි විභාග ආදී කාර්ය කරන අයට යම්කිසි විදිහකින් ඥාන ශක්තියක් යම්කිසි අලුත් දේවල් හොයා ගැනීමේ මඟක් ඒ වගේ ඒ කටයුතු වලින් තමන්ට යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කාලයක් එළඹෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම රැකියාවේදී ඔබට යම්කිසි ප්‍රශ්න බලපාන්න පුළුවන් මේ මිථුන ලග්නධාරී අයට. නමුත් ඒ ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා. මොකද සිකුරුවේ ස්ථානයේ සිටින බැවින් ඔබට යහපත් ලෙස කටයුතු කරන ඒ වගේම මිථුන ලග්නධාරී ඔබ පරිස්සම් වෙන්න රැකියාව කරන ආයතනයේදී රැකියාව කරන ස්ථානයේදී යම්කිසි ඔබට මිතුරු වෙසින් ඉන්න පහත්ින් ඉන්න සේවකයෙකුගෙන් හෝ යම්කිසි කෙනෙක්ගෙන් යම්කිසි විතරට විරෝධයක් සතුරු බලපෑමක් වැනි දෙයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ඒ සම්බන්ධව කල්පනාකාරී ලෙස ගත කරන්න. ඒ වගේම ස්නායු නහරගත අසනීප රෝගාබාධ තියෙන අය නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ කන කාලෙත් එක්ක. ඒ වගේම ඔබට ජීවිතයේ යම්කිසි විදිහකින් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලු ප්‍රශ්න වලට මම පෙත සෑදෙනවා ඇත. ඒ වගේම රැකියාවේදී යම්කිසි විදිහකින් උසස් වීමක් බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් නම් ඒ උසස් වීම ආදිය ලබා ගැනීමට පුළුවන්. නමුත් ඔබ වචනේදී කතා කරන භාෂාවේදී යම්කිසි විදිහකින් ටිකක් පරිස්සම් වෙන්න. ඔබගේ වචන අන් අය වැරදි විදිහට පිළිගැනීමට පුළුවන්. ඒක නිසා වචනයක් කියන්න පෙර දෙතුන් වතක් සිතා බලන්න. මේ දේ මම කිය යුතුද නොකිය යුතුද කියලා. මොකද ඔබට නොදැනුවත්වම ඔබ කතා කරන වචන නිසා ඔබ ළඟ වටා පිටාවේ ඉන්න අය ඔබත් සමග උරණ වෙන්න පුළුවන්. ඔබගේ කටයුතු වලට බාධා සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් ඔබට හොඳ ගමනක් යන ආධ්‍යාත්මික පැත්ත බලාපොරොත්තුෙන් ඉන්නා වූ යම්කිසි මිථුන ලග්නධාරී ඔබට ඔබගේ ආධ්‍යාත්මික පැත්ත යහපත් ලෙස කටයුතු කර ගැනීමට අන් අයගේ උපකාරයක් උදව් හෝ ඒ වගේ දෙයකින් ලැබීමක් හෝ දෙයක් උදව්වක් වෙන දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකමය කටයුතු බැලුවොත් එහෙම ආර්ථිකමය කටයුතු වලින් යහපත් කාලයක් උදා වෙනවා. ඔබගේ ජීවිතයේ ඔබට නොසිතූ ලෙස යම්කිසි කෙනෙක් මුණ ගැහි ඔබට උදව් උපකාරයක් කිරීමට හැකියාවක් ලැබෙන කාලයක් මිථුන ලග්නධාරී ඔබට. මේ ලග්න පලාඵල සියල්ලක්ම ඔබගේ පුද්ගලික ජන්මපතේ ග්‍රහ ගෝචරය අනුව සෙනසුරු සඳු කියන ග්‍රහයන් ඉන්න ස්ථාන අනුව ඒ වගේම ඒ ග්‍රහයන්ගේ උච්ච නීච බව අනුව ඒ ග්‍රහයන්ගේ නැකත් සම්බන්ධව ඒ වගේම ඔබට යන දසාව මහ දසාව අතුරු දසාව විදසාව වැනි දසා කාලයන් අතර සමහර වෙලාවට මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ පොදු පලාඵලයක් ඔබට කියන්නේ ඔබට මේ සති දෙකක කාලයක් තුළ ගත වීමට තිබෙන පොදු පලාඵලයක්. ඒක නිසා ඔබට යම් කිසි ප්‍රශ්නයක් ඒ වගේ තියෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිෂවරයා හමු වෙලා ඔබගේ ප්‍රශ්න ටික ඔබට විසඳන්න පුළුවන්. මම මේ සාමාන්‍යයෙන් ලග්නයකට එන පොදු පලාඵලයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.